හිතට වැදිලා ඒ කියන්නේ හිතට හොඳටම වැදෙන විදිහට කරන පැතුම එනවා සංසාරෙට. මම උදාහරණයක් කියන්න. එක්තරා රජ කෙනෙක් අතිශයින් සුරාවට ලොල් වුණා. සුරාවට ලොල් වෙලා සුරාවෙම හිටියා. බොනවා. හොඳට ඕන යාට මේ කටගැස්ම මස් මාංශ බෙදලා. ඒව නැතුව යාට හරියන්නේ නැහැ රජුරවන්ට. ඉතින් කුමකින් අඩුවත්ද මහරජුරවනේ. දවසක් රජුරවන්ට පෝය දවසක ගෙනාවු මස් ටික කුසීටු බල්ලෙක් දැහැගෙන ගියා. උයන්න මස් නැහැ. පුම් පෝය දවසට රාජ්‍යෙත් මස් නැහැ. අරක් කැමිය දුවගෙන ඇවිල්ලා රජ බිසෝට කිව්වා බිසෝන් වහන්සේ මගේ ජීවිතේ ඔබතුමිය ළඟ. මොකද රාජපුරුෂය අරක් කැමිය. අනේ අද මස් නැහැ. රජුරෝ දැන් බීලා ආවට පස්සේ මම මොනවද දෙන්නේ? උඹට මං උපක්‍රමයක් කියන්න. අලුත උපන් අපේ දරුසිඟිත්තා ඉන්න රාජකුමාරයා. ওই රාජකුමාරයා අතට ගත්තට පස්සේ ওই රජුරවන්න මාවවත් මතක නැහැ. රාජ්‍යයත් මතක නැහැ. රජුරවන්ගේ එකම ලෝකේ පුත්‍රයා. ඒ නිසා මම රජතුමා බීලා ආවට පස්සේ මං දරුවා අතට දෙන්නම්. ඒ වෙලාවේ උඹ කැමරන් වලින් කිව්වා. ඊට පස්සේ මොකද උනේ? ඔන්න රජතුමා බීලා ආපු වෙලාවේ බිසව ගිල්ල දරු පැටිය අතට දුන්නා. චූටි දරු පැටිය. එහෙම දීලා ඊට පස්සේ කිව්වා එහෙනම් බිසව අපි කමු කෑම ගේන්න. රාජ භෝජන අරන් වලලා. රාජ භෝජන අරන් ආවා. ඇස් ලොකු කරලා බැලුවා. මස් නෑ. රජතුමාට පේනුණා මස් නෑ. කො මේකේ මස් කිව්වා. ඊට පස්සේ කිව්වා රජතුමනි මස් නෑ. ඈ යකෝ මේ රටේ මහරජා වෙලා මට කොහමද ඒව නැති වෙන්නේ? අනේ අද නෑ. ඒව නැති වෙන්නේ කොහමද? එහෙනම් මේ කව් යාගෙන වර කියලා අතේ හිටපු දරුවගේ බෙල්ල කඩලා දුන්නා. පුත්‍රයාගේ බෙල්ල කැඩුවා. උයලා ගෙනත් දිය කියලා. බිසව එහෙම සීයේ නැතුව වැටුණා. රාජපිරුසිය සීයේ නැතුව වැටුණා. අනිත් ඔක්කොම ගල් ගැහුණා. ඊට පස්සේ රජතුමාට පුත්‍ර මාංශය උයලා ගෙනත් දිය කිව්වා. මාලිගාවේ එල්ලුම් කෑවා. උයලා ගෙනත් දුන්නා. රජුර හොඳට කාලා එහෙම නිදාගත්තා රාජපුටුවේ. උදේ වෙරේ හිඳලා ඇස් දෙක ඇරලා වටපිට බලනකොට බිසෝ කඩා වැටිලා මිහිල්ලේ ගඟක් කාපු බීපියව තියෙනවා. රාජපුරුෂු ගල් ගැහිලා ඉන්නවා. ඇස් දෙක පිහදාගෙන ඉහුවා මොකද උනේ කියලා. මහරජතුමනි ඔබගේ පුත්‍රයා ඔබම කෑවා. මාලිගාව හෙල්ලුම් කෑවා. යටි ගිරියෙන් කෑ ගැහුව රජුරෝ පුත්‍ර ශෝකේ. එදා පැතුවා ඇස් දෙක පියාගෙන වැටෙන උණු කඳුලේ පැතුවා. පුතා කියලාවත් තේරෙන්නේ නැති වෙන්න මගේ හිත මුලා වුණේ සුරාවක් නිසාද? ඒ සුරාව මට එපාමයි කියලා. එදා ඉඳලා නිවන් දකින ජීවිතේ දක්වා සුරා බොන්න හිතෙන්නේ නැහැ. පුතා මරපු පාප කර්මයට නිරේ ගියා. පතපු පැතුමාවා එක ජීවිතයකවත් සුරා බිඳුවක් තොලේ ගන්න බෑ. ඒකට හිතෙන්නේම නැහැ. ඒ ජීවිතේම සුරා බීව්වේ නැති සංසාරෙම සුරා බීව්වේ නැති කෙනා කවුද කියලා දන්නවද? අපේ සාරිපුත්තයන් වහන්සේ. ප්‍රඥාවෙනුත් අග්‍ර වුණා. වැටුණ වලින්ම නෙමෙයිද ගොඩාවේ? වැටුණ වලින්ම ගොඩාවා. අම්මලාට තාත්තලාට නොකියා පැදුරටත් නොකියන් කෙල්ලු ගෙදරින් හොරින් පැනලා ගිහිල්ලා කාලයක් යනකොට මිනිහලා නිසා විඳවනකොට මං කරපු මෝඩකම් වලට මටම යසයි කියලා ප්‍රේතයෝ වගේ තමාටම වැරද්ද පටවගෙන සාප කර ගිනිගත් ගෙවල් වල අපායක ජීවත් වෙන ස්ත්‍රීහු සිටිනවා. එහෙම නෙවෙයි මේ විඳවන සංසාරයෙන් නිදහස් වේවා කියලා පතන්ට තමාට තමා සාප කරගන්නේ ප්‍රේතයෝ. මට හොඳයි මෙහෙම වුණ එක, මට යසයි මෙහෙම වුණ එක කියලා
මම මේවා කියන්නේ ඇයි? මම මේ ගමේ හැම ගෙදරකටම ගිහිල්ලා තියෙනවා. මේ ගමේ මිනිස්සු විලාප තියෙන හැටි මගේ කන් වලට ඇහිලා තියෙනවා. පතන්ට සංසාරයෙන් නිදහස් වීම. අපේ ගමේ තියෙන ගයක් ගානේ දුක කිව්වනම් ඒකම වෙනම සංසාරයක්. වෙනම සංසාරයක්. ඉතින් මේකෙන් නිදහස් වෙන්න පතන්න. උත්තර හොයාගෙන ඉන්න එපා. සංසාරේ හැටි ඔහොමයි. අපි ගාවට ඇවිල්ලා මිනිස්සු කියනවා හඳුන්නේ මෙහෙමයි කියලා. හිතවත්කමට නෑදෑකමට අපි ටිකක් කතා කර හිටියට ඕවට සසර දුකින් නිදහස් වීම හැර වෙන විසඳුන්නේ නෑ. ඔබගේ ප්‍රශ්නයට වෙන විසඳුන්නේ නෑ සංසාරයෙන් නිදහස් වීම හැර. පතන්න නම් එපා මේ සංසාරේ. පතන්න නම් එපා සංසාරේ. ඔබ යමකින්ද විඳවන්නේ ඒ විඳවන තැනින්ම ගොඩ එන්න. මෙහෙම විඳවන සංසාරයක් එපා කියලා. පුළුවන් තරම් ධර්මයට ලං වෙන්න. දවසට එක බණපදයක් හරි අහන්න. ධර්ම දේශනාවක් අහන්න ඉඳගෙන අහන්න වෙලාවක් නැත්නම් රේඩියෝ එක හරි ඔහි දාලා තියන්න ලක්විරු ගුවන් විදුලි. රූපවාහිනිය දිහා බලාගෙන ඉන්න විදියක් නැත්නම් රූපවාහිනිය දාලා හරි තියන්න. තමන්ගේ පිනට ඔය කියන එක බණපදයක් හරි හිතට ගියොත් හරි. එක බණපදයක් හරි හිතට ගියොත් හරි.